අපි අද හදන්නේ ඇරබියන් ඩෙසර්ට් එකක්. ඒ කියන්නේ මෙහෙල්බියා නැත්නම් මොහල්බි කියලාත් කියනවා. ඉතින් මේකට ලොකු ඉන්ග්‍රීඩියන්ට්ස් ගොඩක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. අපේ ෆ්‍රෙෂ් මිල්ක් ටික උතුරනකම් අපි මේ අරන් තියාගත්ත ඉතුරු ෆ්‍රෙෂ් මිල්ක් එකට අපේ කෝම් පිටි ටික දාලා අපි හොඳින් මිශ්‍ර කරගන්න ඕන. මේ වගේ කැටි ගතිය නැති වෙන්න හොඳින් මිශ්‍ර කරගන්න. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති අපේ කිරි ටික උතුරගෙන ඉන්නේ. මේ වෙලාවේ ගින්දර ගොඩාක් අඩුවෙන් තියාගන්න ඕනේ. දැන් අපි කෝන් පිටි මිශ්‍ර කරගත්ත කිරි එක පොඩ දාලා මේ වගේ මේ කිරි එකට කලවම් කරගන්න ඕන. කෝන් පිටි මිශ්‍රණය දැම්මට පස්සේ මේක ටිකක් තික් වෙනවා අපේ කිරි එක. ඒ වෙලාවේදී අපිට අපේ රස අනුව මේකට අපි සීනි එකතු කරගන්න ඕන. ඔයගොල්ලන්ට පේනවා ඇති අපේ ෆ්‍රෙෂ් මිල්ක් එකේ දියාරු ගතිය අඩු වෙලා මේ වගේ ඝන විදියට කිරි එක තියෙනවා. තව චුට්ටක් මේ වගේ සාමාන්‍ය ඝන ගානට ආවට පස්සේ අපිට මේක ලිපෙන් බා ගන්න පුළුවන්. මේ වර තව ටිකක් තියෙන්න ඕනේ. අර ගොඩාක් වතුර ගතිය නැතුව සාමාන්‍ය මේක අර අපි කෝන් පිටි දාපු නිසා මේකේ ඝනත්වය වැඩි වෙනවා. තව ටිකක් ඝනත්වය ආවට පස්සේ අපිට පුළුවන් මේක ලිපෙන් ඉවත් කරගන්න. දැන් අපි ඊළඟට කරන්නේ අපි හදාගත්ත මෙහෙල්බි ටික දැන් අපි මේ වගේ වෙන බෝල් එකකට පිනරයක් ආධාරයෙන් මේක කැටි ගතියක් තියෙනවා නම් ඒවා ඉවත් වෙන්න පෙරා ගන්න. මේක අපි හදපු ගමන්ම උණුවෙම කරන්න ඕනේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ වගේ කැටි වෙලා තියෙන හඳ තමයි මම මේ වගේ පෙරා ගන්න කිව්වේ. අපි ගත්ත කරදමුංග කුඩු මේ වගේ ඇඟිලි දෙකට පොඩ්ඩක් අරගෙන පින්ච් එකක් මේකට දාන්න. රෝස වතුර බිංදු දෙකක් දාලා මේක හොඳින් කලවම් කරන්න. ඔගොල්ලෝ මේක දාගන්න ඕනේ මේ වගේ පොඩි ඩෙසර්ට් බෝල් වලට. නැතුව ලොකු ඩිෂ් එකකට දාලා මේක සර්ව් කරන්න අමාරුයි. මේක තනියෙන් කැමරා දෙන්න පුළුවන් ඩෙසර්ට් එකක්. ඉතින් මේ වගේ ඔයගොල්ලෝ ගෙදර තියෙන පොඩි ඩෙසර්ට් බෝල් අරගෙන අපිට මේ හදාගත්ත මිශ්‍රණය ඒකට දාගන්න පුළුවන්. මෙන්න මේ වගේ ඔයාලට කැමති ප්‍රමාණයකට දාලා. අපිට ඊළඟට පුළුවන් අපි මේ කපවාගත්ත නට්ස් දාලා මේක උඩින් සරස ගන්න. මම මෙතන ෆ්‍රෙෂ් මිලිලීටර් 500ක් තමයි කිරි අරන් තියෙන්නේ. 500කින් මේ වගේ පොඩි කප්ස් 4ක් තමයි හදන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට කැමති ප්‍රමාණයකට කිරි හදලා බෝල්ස් වැඩි කරගන්න පුළුවන්. මේක ඇත්තටම හරිම රස ඩෙසර්ට් එකක්. ඉතින් මේ තියෙන මම හදපු මෙහෙල්බි ඩෙසර්ට් එක මේ වගේ නට්ස් වලින් ලස්සනට සරසගෙන මේක හොඳින් නිවෙනකන් තියලා ඊට පස්සේ අපිට ශීතකරණයේ පල්ලෙහා කොටස තියලා මේක ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේම අමුත් එක් ගෙදරට එන වෙලාවට වෙනසකටත් එක්ක මේ වගේ ඩෙසර්ට් එකක් හදලා රස බලන්න.